මේ වීඩියෝ එක 20යි 27 A-level ICT කරන දූල පුතාලට. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2027 A-level ICT කරන ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි එයාලා තාම දන්නේ එයාලට ඉගෙන ගන්න තියෙන සිලබස් එක මොන වගේද? ඒ වගේම මේ සිලබස් එකේ තියෙන පාඩම් වලින් ලැබෙන ලකුණු ප්‍රමාණය එයාලා දන්නේ. ඒ වගේම එයාලා ලෑස්ති වෙන්නේ නැත්නම් ඒ කට්ටිය මුණ දෙන්න යන්නේ මොන වගේ පේපර් එකකටද කියලා තාම ඒ කට්ටිය දන්නේ නැහැ. ගොඩක් ළමයි මට මැසේජස් දාලා අහලා තිබ්බස මොන පාඩම් ටිකද එන්නේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ මොන වගේ පාඩම් සෙට් එකක්ද තියෙන්නේ මේ වගේ ලකුණු මොන වගේද කියලා ඔන්න ඔය විදිහේ ප්‍රශ්න ගොඩක් තියෙනවා මම ඒ හැමෝටම උත්තරයක් විදිහට තමයි මෙන්න මේ වීඩියෝ එක දාන්නේ හරි එතකොට අනිත් දේ තමයි අපි ජනවාරි මාසේ ඉඳන් 2027 ළමයින්ට අලුතින් නැවත පන්ති ආරම්භ කරනවා මේ වෙද්දී මිස් වෙලා තියෙන අතැල්ලා තියෙන කිසිම අවබෝධයක් නැති ඕනම ළමෙක්ට මෙන්න මේ ක්ලාස් ටිකත් එක්ක සම්බන්ධ වෙලා නැවත ඔයාලට පටන් ගන්න පුළුවන් ඒ වගේම අනිත් දේ තමයි මෙන්න මේ මුල් මාස සෙට් එක එයාලට ෆ්‍රී දෙනවා අපි ක්ලාස් වලට ලයිව් ක්ලාසස් වලට ඇවිල්ලා සම්බන්ධ වෙලා බලන්න පුළුවන් අපේ ක්ලාස් එක මොන වගේද ඔයාලට වැඩ ටිකක් ඉස්සරහට කරගෙන යන්න පුළුවන්ද කියලා ඔයාලට අයිඩි එකක් ගන්න පුළුවන් ක්ලාස් වලට ඇවිල්ලා. එතකොට නිබන්ධන ටිකත් ඔයාලට ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේ chances ටිකක් තියෙනවා. ඇවිල්ලා බලන්න 2026 මුල් සතියේ ඉඳන් අපි ජනවාරි මාසේ මුල් සතියේ ඉඳන් අපි අලුතෙන් ක්ලාස් පටන් ගන්නවා 2027 ළමයින්ට. හරිනේ. ඔන්න ඔය පණිවිඩ ටිකයි මේ වීඩියෝ එකෙන් දෙන්න බලාපොරොත්තු වෙන්නේ. හරි. අපි බලමු දැන් ඔයාලට 2027 ළමෙක් විදිහට ඔයාලගේ සිලබස් එක මොන වගේද කියලා. හරි. ඔයාලට පාඩම් 13ක් තියෙන ඉගෙන ගන්න. හරි. මේ පාඩම් 13 ගත්තට පස්සේ මෙන්න මේ තියෙන්නේ මේ පාඩම් 13. මේ පාඩම් 13 විතරයි ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ මේ concept of ICT ඔය විදිහට මෙන්න මේ new trends and future direction වෙනකම් පාඩම් 13ක් තියෙනවා. මේ පාඩම් 13 ඔයාලට පේනවා ඇති. හරි. දැන් එතකොට මම මෙතන ඒ පාඩම් වලින් 2018 සිට 2024 දක්වා අවුරුදු වල ඒ අතර අවුරුදු වල ඒ පාඩම් වලින් ඇවිල්ලා තියෙන අවම ලකුණ සහ ඒ පාඩම් වලින් ඇවිල්ලා තියෙන උපරිම ලකුණ අතර පරතරයක් දාලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙන්න මේ ලොජික් ගේට් පාඩම ගත්තොත් ඒ ලොජික් ගේට් පාඩමේ 2018 සහ 2024 අවුරුදු වල ඇවිල්ලා තියෙන අවම ලකුණ තමයි 10.5. ඒ වගේම ඒ පාඩමෙන් ඇවිල්ලා තියෙන උපරිම ලකුණ දීලා තියෙනවා යා ලකුණු 12ක් වගේ ප්‍රමාණයක් කරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට මම මේ විදිහට ලකුණු ටික දාන්න හේතුව තමයි ඔයාලා දැනගන්න ඕනි ඔයාලගේ සිලබස් එකේ ලොකුවටම ලකුණු වෙන පාඩම් ටික වාට පේපර් එකට ලොකුවටම ලකුණු වෙන පාඩම් ටික සහ ඔයා වැඩියෙන්ම මහන්සි වෙන ඕනි පාඩම් ටික මොකක්ද කියලා අවබෝධ කරගන්න තමයි මේ ලකුණු ටික දාලා තියෙන්නේ. එතකොට මම මේ තරු දාලා මාක් කරලා තියෙන මේ පාඩම් 13න් ඔයාලගේ සිලබස් එකේ ඔයා වැඩියෙන්ම ප්‍රයොරිටි එකක් දීලා වැඩ කරන්න ඕනි ලකුණු මේ එන පාඩම් ටික සහ ඔයා මේ පාඩම් 9 දැනගෙන ගියත් මේ තරු දාලා මාක් කරලා තියෙන පාඩම් 9 දැනගෙන ගියත් ඔයාට ඒ එකට B එකට යන්න පුළුවන්. හරිද? හොඳ දෙයක් නෙවෙයි. ඇත්තම කොත් පුළුවන්. පොඩ්ඩක් කපටි වෙන්න තියෙන. ඒ කියන්නේ මොකද්ද? ඔයා මේ පාඩම් සෙට් එක හරියට ඉගෙන ගත්තා නම් දැම්ම ඉඳන්ම ඔයාට ඒකට යන්න පුළුවන් අනිත් පාඩම් ටික නැතුව. හරිද? හැබැයි අපි අපේ ක්ලාස් එකේ කරන්නේ කොහොමද? මෙන්න මේ ලොකුවටම ලකුණු වෙන පාඩම් වල ඉඳන් තමයි අපි ක්ලාස් එක පටන් ගන්නෙ. මේ පාඩම් ටිකක් කරනවා අපි මාක් කළා නැති. හැබැයි අපි කරන්නේ ඔයාලගේ පේපර් එකට ලොකු ලකුණු ප්‍රමාණයක් ඉක්මනින් අරන් දීලා ඔයාලව ඉක්මනින් එක්සෑම් එකට ලෑස්ති කරන එක. හරිද? එතකොට ඔයාලට මේ පාඩම් ටික ඔයා මුලින් ඉගෙන ගත්තා නම් ඔයාට බය වෙන්න දෙයක් නැහැ. ඔයාට තියෙන ප්‍රැක්ටිස් කරන්න. අපේ ක්ලාස් එකේ අපි කරන්නේ ඔය දේ. අපි මුලින් ඉඳන්ම මෙන්න මේ ලකුණුත් එක්ක තමයි වැඩේ කරන්නේ. ඔයාගේ පේපර් එකට ලොකුවටම ලකුණු එන පාඩම් ටික කරලා ඔයාලගේ පේපර් එකට තියෙන බය නැති කරනවා. පේපර්ස් ලියවලා අපි ලකුණු වැඩි කරනවා. ඔක තමයි අපේ ක්ලාස් එකේ යන විදිය. එතකොට ඔයාලට දැන් අවබෝධයක් ඇති මෙන්න මේ පාඩම් 13 ගත්තොත් මේ පාඩම් 13 ඒවා එකින් එක ලකුණු ටික බලන්න මේ ලකුණු ගත්තට පස්සේ ඔයාට අවබෝධයක් ඇති මොන පාඩමටද ඔයා ලොකුටම මහන්සි වෙන්න ඕනේ. උදාහරණයක් විදියට මෙන්න මේ ප්‍රෝග්‍රෑමින් පාඩම ගන්නකො. හරි. දැන් මේ ප්‍රෝග්‍රෑමින් පාඩමේ බලන්න ඇවිල්ලා තියෙන ඒ අවුරුදු ප්‍රමාණය 2018 2024 අතර අවුරුදු වල ඇවිල්ලා තියෙන අවම ලකුණු ප්‍රමාණය 16.5. එක පාඩමකින් 100න් මේ ලකුණු ඔක්කොම 100න් තියෙන්නේ. හරිද? එතකොට 20.5ක් වෙනකන් එයා උපරිම වගයක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අඩුම ලකුණු 16.5 හැබැයි එයා 20.5ක් වෙනකන් වැඩි වෙලා තියෙනවා. එතකොට ඔයාට නිකමට හිතේ මේ පාඩමයි සාමාන්‍යයෙන් හිතන්න මේ database DBMS කියන පාඩමයි ඉගෙන ගත්තත් ඔයාට S එකක් ගන්න පුළුවන් නේද කියලා. ඔව් පුළුවන්. හරිද? ඒක තමයි මේ A-level ICT paper එකේ තියෙන පොඩි විශේෂත්වය. මේක ඇත්තම ගොඩ ලේසි. paper එක ලේසි. ඔයාට තියෙන්නේ හරියට මෙන්න මේ බලලා හරියටම බලලා ඔයාට ඉගෙන ගන්න තියෙන්නේ මෙන්න මේ ලොකුවටම එන අමාරු පාඩම් ටිකක් තමයි තියෙන්නේ. බොරු කියන්න ඕනේ ටිකක් අමාරුයි සංකීර්ණයි. හැබැයි මේ පාඩම් ටික ඔයා පිළිවෙලට ඉගෙන ගත්තා නම් මේ ලකුණු ටික එකතු කරගන්න පුළුවන්. කෙලින්ම එකට යන්න පුළුවන්. ඕක තමයි A-level ICT සිලබස් එකේ
view එක පාඩම් 13යි. ඒ පාඩම් 13 ලකුණු ටිකක් තියෙනවා ඔයාලට පේනවා. ඒ ටිකක් ගන්න පුළුවන්. එතකොට මේ පාඩම් 13 ඔයා හරියටම ඉගෙන ගත්තා නම් ගොඩේ ගොඩ. පාඩම් 13ම ඕනේ මේ ලකුණු කරලා තියෙන පාඩම් 9 ඉස්සෙල්ලා ඉගෙන ගත්තා නම් ඒත් ගොඩ. අපේ ක්ලාසස් පටන් ගන්න අපි මෙන්න මේ නම්බර් සිස්ටම් කියන පාඩමෙන්. ඔයාලට ලකුණු ටික එකතු කරන්න පටන් ගන්න. හරි. ඒක අපි ක්ලාස් වලදී කතා කරමු ඇයි එහෙම කරන්න හේතුව කියලා. හරි. දැන් අපි බලමු ඔයාලගේ පේපර් එකේ ස්ට්‍රක්චර් එක මොන වගේද කියලා. හරි. පේපර් එකේ ස්ට්‍රක්චර් එක ගත්තොත් ඔයාලට පැය 5ක පේපර් එකක් හම්බ වෙනවා. පැය 5ක පේපර් එකක්. පේපර් කොටස් දෙකකට කඩන්න පුළුවන් MCQ සහ ස්ට්‍රක්චර් එසේ පේපර් එක කියලා. හරි. දැන් එතකොට පැය 5ක පේපර් එක ගත්තට පස්සේ MCQ පේපර් එකට පැය දෙකක ප්‍රමාණයක් හම්බ වෙනවා. MCQ 50ක් තියෙනවා. MCQ 50ට මේ පැය දෙකක මේ කාලයක් හම්බ වෙනවා. MCQ 50ට එක ලකුණ බැගින් ලකුණු 50ක ප්‍රමාණයක් හම්බ වෙනවා. 100 ලකුණු 50ක්. ඒ වගේම ස්ට්‍රක්චර් එසේ එකට සහ එසේ පේපර් එකට පැය 3ක ප්‍රමාණයක් මේ දෙකටම පැය 3ක ප්‍රමාණයක් හම්බ වෙනවා. එතකොට ස්ට්‍රක්චර් එසේ පේපර් එක ගත්තොත් ඒකේ තියෙනවා ක්වෙස්චන්ස් 4ක්, කෙටි උත්තර ලියන්න ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ ප්‍රශ්න 4 අනිවාර්යයෙන්ම ඔයා ලියන්න ඕනි. එතකොට එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ ප්‍රශ්න 4ක් තියෙනවා. ලකුණු ඔක්කොම එතකොට ලකුණු 40ක් හම්බ වෙනවා ස්ට්‍රක්චර් එසේ පේපර් එකට. දැන් එතකොට මේ ස්ට්‍රක්චර් එසේ පේපර් එකේ එන ලකුණු 40 දෙකෙන් බෙදලා ලකුණු 20ක් විදිහට හම්බ වෙනවා සම්පූර්ණ 100. ඒ ස්ට්‍රක්චර් එසේ පේපර් එක. ඊට පස්සේ රචනා පේපර් එක. රචනා පේපර් එකේ ප්‍රශ්න 6ක් තියෙනවා. සම්පූර්ණ ප්‍රශ්න 6ක් තියෙනවා. මේ ප්‍රශ්න 6න් ඔයා ප්‍රශ්න 4කට තෝරගෙන උත්තර ලියන්න ඕනි. එක ප්‍රශ්නයකට ලකුණු 15 ගානේ ප්‍රශ්න 4ක් තියෙනවා. ලකුණු 60ක ප්‍රමාණයක් හම්බ වෙනවා. මේ 62න් බෙදුවට පස්සේ ලකුණු 30ක ප්‍රමාණයක් හම්බ වෙනවා ඔයාගේ එසේ පේපර් එකට. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ ලකුණු සෙට් එකම එකතු වුණාට පස්සේ බලා ගන්න පුළුවන් අවසාන ඕවරෝල් ඔයාලට හම්බ වෙන ලකුණු ප්‍රමාණය. එතකොට දැන් මේ ස්ට්‍රක්චර් එසේ එකේ සහ එසේ පේපර් එකේ එන ප්‍රශ්න මේ අවුරුදු ගණනාවෙම එකම ප්‍රශ්න ටික ඇවිල්ලා තියෙනවා. එකම ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. එතකොට අපි මේ ප්‍රශ්න මොනවාද? මොන විදිහේ ප්‍රශ්න දෙන්නේ? මේ ප්‍රශ්න වෙනස් වෙන්නේ කොහොමද? මොන විදිහටද අපි මේ ප්‍රශ්න වලට ලෑස්ති වෙන්න ඕනි කියලා මෙන්න මේ මාක් කරලා තියෙන පාඩම් වලින්ම තමයි එතන තියෙන්නේ. ඒ ටික අපි තියරි ක්ලාස් වලදී කතා කරනවා. පාඩමක් ඉවර වෙන ගානේ අපි ওই ප්‍රශ්න අපි සාකච්ඡා කරලා තමයි ඉස්සරහට යන්නේ. ප්‍රශ්න කතා කරමින් තමයි අපි ඉස්සරහට යන්නේ. ඒ කියන්නේ අපේ ක්ලාස් එකේ අපි තියරි විතරක් නෙමෙයි මෙන්න මේ ක්වෙස්චන්ස් පවා දැම්ම කරන්න පටන් ගන්න. එතකොට ඔයාලට ක්ලාස් එකට ජොයින් වෙලා බලන්න පුළුවන් මොන වගේද කියලා. ඔයාලට මුල් පාස ටිකම අපි ෆ්‍රී දෙනවා. ඇවිල්ලා බලන්න පුළුවන් පාඩම් ටික ඉගෙන ගන්න පුළුවන්. ඔයාලට තේරෙයි අපේ ක්ලාස් එක මොන විදිහටද යන්නේ කියලා. ඇවිල්ලා බලන්න පුළුවන්. එහෙනම් ළමයි අපි ජනවාරි මාසේ ඉඳන් මුල් සතියේ ඉඳන් ක්ලාසස් පටන් ගන්න. ඔයාලට තියෙන්නේ ওই ගෲප් වලට සම්බන්ධ වෙලා අපේ ක්ලාස් එක ඇවිල්ලා බලන්න ෆ්‍රී ක්ලාස් වලට සම්බන්ධ වෙලා බලන්න මොන විදිහටද ක්ලාස් ටික යන්නේ මොන විදිහේ වැඩ පිළිවෙලක්ද යන්නේ කියලා ඇවිල්ලා බලන්න. එහෙනම් ළමයි අපි ක්ලාස් වලදී හම්බෙමු. ආයුබෝවන්.